ඔයාගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි ඉන්ටර්නෙට් යද්දී එක විදිහේ කරදරකාරී ඇඩ්ස් ඇවිත් ඔයාටත් එපා වෙලාද තියෙන්නේ. YouTube වීඩියෝ එකක් බලන්න ගියත් ඇඩ්ස්, නිවුස් එකක් කියවන්න ගියත් ඇඩ්ස්. ඒ මදිවට මේ වෙබ්සයිට් වලින් අපි පෞද්ගලික දේවල්, ඒ කියන්නේ අපේ සර්ච් හිස්ටරි එක, අපි කැමති දේවල් හොර රහසෙම ට්‍රැක් කරනවා කියලා ඔයා දන්නවද? ආයුබෝවන්. ටෙක්නොලොජියා වෙතින් අද අපි කතා කරන්න යන්නේ මේ හැම ප්‍රශ්නයකටම තියෙන සුපිරිම විසඳුමක් ගැන. ඔයාගේ ඩේටා ඉතුරු කරලා දෙන, ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩි කරන, ඒ වගේම ඔයාට ඉන්ටර්නෙට් යන ගමන් සල්ලි හොයන්නත් පුළුවන් අලුත්ම විදිහේ බ්‍රවුසරයක් ගැන. ඒ තමයි Brave බ්‍රවුසර් එක. මේ වීඩියෝ එක අන්තිම වෙනකල් බැලුවොත් ඔයා අදම ඔයාගේ පරණ බ්‍රවුසර් එක අයින් කරලා Brave පාවිච්චි කරන්න පටන් ගනි. මුලින්ම බලමු මොකක්ද මේ Brave කියන්නේ කියලා. ගොඩක් අය හිතන්නේ අලුත් බ්‍රවුසර් එකක් පාවිච්චි කරන්න ගියාම ඒකේ අපිට ඕන කරන එක්ස්ටෙන්ෂන්ස් නෑ, පාවිච්චි කරන්න අමාරුයි කියලා. හැබැයි Brave වලදී එහෙම වෙන්නේ නෑ. මොකද Brave නිර්මාණය කරලා තියෙන්නේ Google Chrome හදන්න පාවිච්චි කරපු Chromium කියන open source platform එක උඩමයි. ඒ කියන්නේ ඔයා දැන් Google Chrome වල පාවිච්චි කරන හැම එක්ස්ටෙන්ෂන් එකක්ම, හැම පහසුකමක්ම Brave වලත් ඒ විදිහටම වැඩ කරනවා. හැබැයි Chrome වලට වඩා Brave සුවිශේෂී වෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි මේක නිර්මාණය කරපු කෙනා. Brave නිර්මාණය කරන්නේ බ්‍රින්ඩන් අයික් කියන පුද්ගලයා. ඔයා දන්නවද එයා කවුද කියලා? එයා තමයි අද මුළු ලෝකෙම වෙබ්සයිට් දුවන JavaScript භාෂාව නිර්මාණය කළේ. ඒ වගේම ප්‍රසිද්ධ Mozilla Firefox බ්‍රවුසරේ නිර්මාණය කරන්න මූලික වෙච්ච කෙනත් එයාමයි. ඉතින් ඒ වගේ දවන්තයක් හදපු බ්‍රවුසරයක් කොහොම ඇද්ද කියලා ඔයාටම හිතා ගන්න පුළුවන්නේ. Brave එකේ තියෙන ප්‍රධානම ආයුධය තමයි Brave Shields. ඔයා සාමාන්‍ය බ්‍රවුසර් එකකින් වෙබ්සයිට් එකකට ගියාම ඒ වෙබ්සයිට් එකකින් අපි තොරතුරු ගන්න ට්‍රැකර්ස් 10ක් 15ක් විතර රහසින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ලොකු ඇඩ්ස් ලෝඩ් වෙනවා. මේ දේවල් නිසා ඔයාගේ ඩේටා නිකරුණේ කැපිලා යනවා වගේම පේජ් එක ලෝඩ් වෙන්න යන වෙලාවත් වැඩි වෙනවා. හැබැයි Brave වල මේ Shields තාක්ෂණය නිසා පිටින් කිසිම ඇඩ් බ්ලොකර් එකක් දාන්න ඕන නෑ. බ්‍රවුසරයේ ඇතුළෙන්ම මේ හැම කරදරකාරී ඇඩ් එකක්ම, ට්‍රැකර් එකක්ම බ්ලොක් කරලා දානවා. ඒ නිසා ඔයාට YouTube එකේ කිසිම ඇඩ් එකක් නැතුව වීඩියෝ බලන්න පුළුවන්. Tecnologia!